අයිබෝන් හැමෝටම සුබ දවසක්. ඇත්තටම මට කියන්න උවමනාව තියෙන්නේ මේක ගැන DJ Neo 2 අලුතෙන් රිලැක්ස් වුණ ඩ්‍රෝන් එක. Neo 1 එකෙන් පස්සේ Neo 2 ඩ්‍රෝන් එක ආවා. ඇත්තටම මම ඩ්‍රෝන් සම්බන්ධව එක්ස්පර්ට් කෙනෙක් නෙමෙයි. නමුත් ආසාවට මේක ගත්තේ. කියන්න නම් වචන නැහැ. ඉතින් ඇත්තටම මාර හොඳයි. හොඳ ෆීචර්ස් ටිකක් තියෙනවා. ස්පෙෂලි කියන්න ඕනේ camera.lk මේක මම පර්චේස් කරේ camera.lk එකෙන්. එයාලගේ මාර සර්විස් එකක් තියෙනවා. ප්‍රී ඕඩර් කරලා ගෙනාවේ මම. හැබැයි මම හිතන්නේ දවස් 8කින් මට මේක අතට හම්බුණා. ඔය මාස ගණන් ඉන්නවා කියන්නේ ඒක බොරු කතාවක්. සමහර මම දැක වීඩියෝ කීපයක් සමහර කම්පැනි වලින් සමහර මේ වගේ දාලා තියෙනවා මාස ගණන් බලන් ඉන්න ඕනේ කියලා. ඒක බොරු. මගේ අත්දැකීමෙන් කියන්නේ මට දවස් 8යි ගියේ මේක මට ලැබුණා. ගොඩක් ස්තුතියි camera.lk ඒ සියලු දෙනාට. හරිම සුවදශීලී මාර හොඳයි. මම බැටිකලෝ බ්‍රාන්ච් එකෙන් මේක පර්චේස් කරේ. තමිල් සහෝදරයෙක් හිටියේ. මාරම හොඳයි. ඉතින් thank you. ඒ වගේම මේක ගැන කියනවා නම් මේක මම ඇත්තටම මම මේක අන්බොක්සින් කරලා මේක අන්බොක්සින් වීඩියෝ එකක් දාන්න හිටියේ. මම එච්චර මේක ගැන ලොකු එක්ස්පර්ට් කෙනෙක් නෙමෙයිනේ. ඒ නිසා මේක ගැන මම ලොකුවට දන්නේ නැති නිසා මම ඒක කරේ නැහැ. මම දැන් වීඩියෝ සිංහලෙන් කරන 4 වෙනි වීඩියෝ වෙන්න ඕන මේ. මේක ගැන ඉතින් කියන්න ඕන නිසා මම ගත්තේ. ඉස්සෙල්ලා මම කියන්නම් මේක තමයි ඩ්‍රෝන් එක. එතකොට සෙන්සර් දෙකක් තියෙනවා. මෙතන සෙන්සර් එක මේක ඩිස්ප්ලේ එක. ලයිටර් සෙන්සර් එකක් තියෙනවා මේ පැත්තේ. මෙතන ඩිස්ප්ලේ එකේ තියෙනවා අපි චේන්ජ් කරන මූඩ් ඔක්කොම අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. මම ඔයාලට ඔන් කරලා පෙන්නන්නම්. මම ආසන සද්දේ. ඊට පස්සේ අපිට මේක මෙතන ස්විච් තුනක් තියෙන බලා ගන්න පුළුවන්. බලන්න පේනවද? right. මේකේ මූඩ් ටික වෙනස් කරන්න පුළුවන් අපිට. Selfie shot. Drone. Circle. Rocket. Follow. right. මම ආතම features එක follow mode එක සම්පූර්ණ අපේ hand controlling කරන්න පුළුවන්. උඩට ගන්න පල්ලයට ගන්න දෙපැත්තට හරවන්න. හරි මම ඉක්මනට ඔයාලට මේකේ තියෙන ඇසෙසරිස් ටික කියන්න. ඉස්සෙල්ලාම ඩ්‍රෝන් එක. ඊට පස්සේ මේක කනෙක්ට් කරන්න පුළුවන් රිමෝට් කන්ට්‍රෝල් එක තියෙනවා. මේකේ මූඩ් තුනක් තියෙනවා. normal, sport. අපිට ඒක වෙනස් කරන්න පුළුවන් sport, normal යන ඕන විදිහට. ඒ වගේම මේක කේබල් එක iPhone එකත් එක්ක කනෙක්ට් කරගන්න පුළුවන්. ඊට අමතරව තව කේබල් එකක් තියෙනවා. මේක C-type. තව මෙතන charge කරන්න පුළුවන් කේබල් එකක් තියෙනවා. මම ගොඩක් දන්නවා. ප්‍රොබ්ලම් දෙකක් තියෙනවා. ඊට අමතරව බැටරි කේස් එක පොඩි ටූල් එකක් තියෙනවා මෙතන. අපිට මේක හිට කරගන්න.
ඉතාන්තර පේපවට් ටික තියෙනවා ඒ ටික දෙකක් පොත් ටිකයි ටික තමයි තියෙන්නේ ස්පෙෂලි ඒ ටික මේක ඩ්‍රෝන් එක සම්බන්ධයෙන් ප්ලයි කරන විදිහ එහෙම දෙයක්ම මම හිතන්නේ YouTube එකේ වුණ තරම් වීඩියෝ තියෙනවා ඔයාලට බලන්න පුළුවන් මම හිතන්නේ camera.lk එකේ වීඩියෝ මේ සම්බන්ධයෙන් කරලා තියෙනවා ඒක ගැන පරිම ඔයගොල්ලන්ට හොඳ අයිඩියක් ගන්න පුළුවන් එක බැලුවා නම් නැවත පාරක් ස්තුතිවන්ත වෙනවා camera.lk ඔයගොල්ලෝ හැමෝටම ඉතින් මම ප්ලයි ටයිම් එක දාන්න ස්කිප් කරන්න එපා බලන්න මේ වීඩියෝ අන්තිම වෙනකම් රේන්ජ් එක කොච්චර කියන්න පුළුවන්ද කියලා මේගොල්ලෝ කියන්නේ කිලෝමීටර් 10ක් රේන්ජ් එකක් තියෙනවා කියලා බැටරි කැපැසිටි එක තියෙන්නේ මම හිතන්නේ 1.6 වගේ එවන්න පුළුවන් අපිට 1600 meters ඇති ඉතින් අපි වගේ පොඩි content creators ලට ඇති ඉතින් අපිට ලොකු රේන්ජ් එකක් යවන්න එහෙම අවශ්‍ය නැහැ ඇති මේ ප්‍රමාණය ඉතින් ඇත්තටම හොඳයි මම මේ වීඩියෝ එක දාන්නම් බලන්න හැමෝටම සුබ දවසක් Getting sprung on. We used to dance the night away, hang out the whole next day, laughing, having fun. Getting sprung on. We used to dance the night away, hang out the whole next day.